Hi guys, ඉතින් Wagoner SL YouTube channel එකේ second episode එකට ඔයගොල්ලෝ පිළිගන්නවා. ඉතින් first එකේ මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කළේ මේ Wagoner Express අලුත් models වල මේ දොරවල් හැරෙන ප්‍රශ්නයක් තියෙන සම්බන්ධව solution එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් second video එකෙන් මම හිතුවා ඔයගොල්ලන්ට මේකේ තියෙන fuel consumption එක ගැන පොඩ්ඩක් කියලා ඉන්න. ඉතින් විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් කිව්වොත් මේක තෙල් කරන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ දවස්වල ලංකාවේ මේ තියෙන quota system එකත් එක්ක ඊට අමතරව තෙල් වල තියෙන ගණන් එක්ක අනිවාර්යයෙන්ම ලංකාවේ දැන් ගොඩක් දෙනෙක් තෙල් කරන වාහන ගන්න පිළිමිදල් තියෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රික් වලට යන පිළිමිදල් තියෙනවා. ඉතින් ලංකාවේ මේ වෙද්දි කේකාස් වලින් තියෙන fuel efficient වාහන ඉද හඳුන්වන්න පුළුවන් මේ Wagoner එක. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට days එක බලා ගන්න පුළුවන් EK Wagon එකට staff එක මේ හැම එකකම අපි overall users ලගේ experience එක ගන්නකොට මේ fuel consumption එක Wagoner ට සාපේක්ෂව චුට්ටක් විතර අඩුවෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ඔයගොල්ලන්ට ඕන නම් මම ඒ සම්බන්ධව comparison video එකක් අරන් එන්නම්. ඒකත් එක්ක මම ඔයගොල්ලන්ට කියන්නම් මේ මම පාවිච්චි කරන Wagoner එක 2023 FX safety model එක. ඉතින් මේක petrol only version එකක්. මේක engine details කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට CC 658ක 3 cylinder engine එකක් තමයි මේකට include කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට FX hybrid version එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට mild hybrid system එකක් තමයි include කරලා තියෙන්නේ. එකෙන් ඔයගොල්ලන්ගේ auto stop feature එක වැඩ කරන ඊට අමතරව පොඩි assist එකක් ලබා දෙනවා. electrically වාහනේ stop වෙලා ආයි start වෙනකොට ඒ වගේ පොඩි hybrid power එකක් තමයි ලබා දෙන්නේ battery එකෙන්. ඉතින් මේ version එක ලංකාවට first time තමයි මේ import ban එකෙන් පස්සේ ලංකාවට ආවේ petrol only version එක. ඊට කලින් ආපු හැම version එකේම mild hybrid system එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ petrol only version එක ගත්තට පස්සේ මම මේක සාමාන්‍යයෙන් drive කරනවා කොළඹවට සහ ඊට අමතරව මම occasionally හංගලා ඉස්සල්ල ප්‍රදේශවල ගිහිල්ලා සතිය දෙපාරක් විතර. ඉතින් මම usage එක ගත්තට පස්සේ මම සතේකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 300ක් විතර පදින මේ වාහනේ. ඉතින් average එකක් විතර ගත්තට පස්සේ මට සාමාන්‍යයෙන් මේකේ fuel consumption එක city සහ highway ride කියන අපි දැන් දුර එහෙම ගාමනය කරනකොට ආසන වශයෙන් ලීටර් කිලෝමීටර් 19 සහ 22 අතර වගේ රේන්ජ් එකේ තමයි මේක වේටි වෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කොළඹ විතරක් මේක පදිනවා නම් heavy city traffic එකේ මම හිතන විදිහට මේ වාහන සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ලීටර් කිලෝමීටර් 14 සහ 16 අතර වගේ රේන්ජ් එකේ අනිවාර්යයෙන්ම වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි. ඊට අමතරව ඔයගොල්ලෝ මයිල් සිටි ට්‍රැෆික් එකේ මේක ජාවනය කරනවා. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලීටර් කිලෝමීටර් 16ක් සහ 19 අතර වගේ රේන්ජ් එකේ fuel efficiency එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් highway පැත්තට ගියාට පස්සේ highway එක යද්දී නම් අනිවාර්යයෙන් මේක 25ට උඩින් තෙල් කරනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒකත් ඔයගොල්ලෝ 80 90 රේන්ජ් එක වගේ පැද්දොත් එහෙම ඔයගොල්ලන්ට 25 34 වගේ ගොඩක් හොඳ fuel economy එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම highway එකේ ධාවනය කරන අවස්ථාවක ඔයගොල්ලන්ට comparison video එකක් අරගෙන එන්නම්. ඉතින් මේ Wagoner එකේම තව කීප models කීපයක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාකට් එකේ. මම මේ කලින් මම කිව්ව විදිහට FX model එක තියෙනවා petrol only version එක. ඉතින් FX hybrid එකේ මීට වඩා මම හිතන්නේ ගොඩක් වෙලාවට hybrid system එකත් එක්ක කිලෝමීටර් එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම වැඩි වෙන chance එකක් තියෙනවා fuel consumption එකේ. ඒත් එකම දැන් ZL model එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2026 facelift model එක. ඒකත් ඒගොල්ලන්ට petrol only version එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙත් ඔයගොල්ලන්ට ඒගොල්ලෝ කියලා තියෙනවා engine එක upgrade එකක් කරලා තියෙනවා කියලා කලින් version එකට සාපේක්ෂව. ඉතින් ඒකෙදිත් අපිට මීට වඩා ලීටර් එක දෙකක් විතර මේ full consumption එක නිසා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක මොගලන්ට කස්ටම් සෙලෙක්ට් version එක දැන් බලා ගන්න පුළුවන් Wagoner එකේ high end version එක විදිහට. ඉතින් ඒකෙත් අනිවාර්යයෙන්ම මේ හා කිට්ටු fuel efficiency එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම ගත්තත් අනිවාර්යයෙන්ම මේ Wagoner කියන රේන්ජ් එකේ ඔයගොල්ලන්ට ගොඩක් හොඳ fuel efficiency එකක් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ දවස්වල අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගොඩක් budget friendly device නේ වාහනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පදින ඉතින් මගෙත් සාමාන්‍යයෙන් මම කොයිම වෙලාවකත් full and set එකක් තියාගන්නේ නැහැ මේ වාහනේ පදිද්දී. ඒක නිසා බොහොම හිත රිලැක්ස් එකෙන් කිසිම ගැටලුවක් නැතුව පදින්න පුළුවන්. මම ඊට කලින් පාවිච්චි කරේ Japan Alto 2018 මොඩල් එකක්. ඒකටත් වඩා ඒකේ මගේ ඇවරේජ් එක සාමාන්‍යයෙන් තිබුණේ fuel consumption එක 16 19 වගේ තමයි සිටි සහ mix driving මේ conditions වල. ඉතින් මේකේ ඊට වඩා මට ආසන වශයෙන් කිලෝමීටර් දෙකක් තුනක් වගේ වැඩි fuel efficiency එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට comparison එකක් විදිහට අරන් එන්නම්. දැන් මම ඊයේ මේක refill කරා වාහනේ මේ QR system එකත් එක්ක. ඉතින් සාමාන්‍යයෙන් මට ආසන වශයෙන් සතියකට මම ඔයගොල්ලෝ කලින් කිව්ව විදිහට මම කිලෝමීටර් 300 ආසන ප්‍රමාණයක් ධාවනය කරනවා. ඒත් එක්ක මට මේ QR system එක යටතේ මට සතියකට ලීටර්ස් 15 16 14 නැත්නම් 14 වගේ ප්‍රමාණ වලින් තමයි මට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම ඊයේ refill කරා ලීටර් කිලෝමීටර් 17ක්. ඉතින් ඊයේ ඩේට් එක අතර පස්සේ අගෝස්තු 19 වෙනිදා තමයි මම refill කරේ. ඉතින් ඒ දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් බෑක් කැමරා එක දාලා ඉවරලා. ඉතින් vehicle එක මේ වෙද්දි full tank ඔයගොල්ලන්ට පෙන්නනවා. හරි. ඉතින් මම මේක refill කරනකොට කටු 3ක් තමයි තිබුණේ. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මේකේ trip එකේ තමයි තියන් ඉන්නේ මගේ basic weekly trip details. දැන් මම full tank කරාට පස්සේ කිලෝමීටර් 25.6ක් දාවනය කරලා තියෙනවා. ඉතින් තාම එක කට්ටක්වත් බහැලා නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් මම city range එක තමයි දාවනය කරේ.
ඊට අමතරව ඊ දවසේ වීඩියෝ එක ගන්නත් පාවිච්චි කරා AC එක. දැනුත් මේ කාර් එකේ AC දාගෙන තමයි මම වීඩියෝ එක කරන්නේ. ඉතින් මෙහෙම කරා කියලා ෆෝල් එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. හරි. ඉතින් අපි ඇවරේජ් එකත් පොඩ්ඩක් චෙක් කරලා බලමු. on trip B එකේ සාමාන්‍යයෙන් තියාගන්නේ සර්විස් දුර. හරි. හරි. ඉතින් මේ තියෙන දැනට කරපු ඇවරේජ් එක බලන්න ඔයගොල්ලෝ 14.6ක් වෙනවා. ඉතින් මේක නම් මම හිතන අඩු වෙන්නේ නැති. මොකද මම දැන් AC දාගෙන ටිකක් වෙලා ඉඳපු නිසා සහ විශේෂයෙන්ම කලින් වීඩියෝ එකත් ඊදැසේ කරා එකත් එක්ක අනිවාර්යයෙන්ම ෆෝල් මම හිතන 14.6ක් තමයි පෙන්වන්නේ. ඉතින් මේක තනිකරම මේ මයිල් සිටි ට්‍රැෆික් එක දාන කරාට පස්සේ ඇවරේජ් ෆෝල් එක ඉකොනොමි එක. ඉතින් ඒකට මම හිතනවා ඔයගොල්ලන්ට මේ WagonR අලුත් මොඩල් එකේ විශේෂයෙන්ම 2023 පස්සේ ලංකාවට මොඩල්ස් වල ෆුවල් කන්සම්ප්ෂන් එක නැත්නම් තෙල් කරන විදිය සම්බන්ධව අයිඩියක් එන්නේ නැති කියලා. ඉතින් මීට අමතරවත් මම මේකේ ස්ටැට්ස් ඔයගොල්ලන්ට ආයෙත් වීඩියෝස් වලින් අරන් එන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම ලබන සතියේ මම මේක ෆුල් ටැන්ක් කරාට පස්සේ නැත්නම් මේක රීෆිල් කරාට පස්සේ ඔයගොල්ලන්ට මම මේ සතියේ ෆුවල් වැවෙච්ච විදිහට මම අප්ඩේට් එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම් ෆුල් කන්සම්ප්ෂන් එක ගැන. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට channel එකට නැදීම ආරාධනා කරනවා. ඉරියටක මගලන්ට පොඩි ෆෝල් 7 ටිප්ස් ටිකුත් ලබා දීමක් කරන්නම්. ඉතින් මේ WagonR සහ ඕනම වාහනයක් ගත්තට පස්සේ ඔයගොල්ලෝ low RPM වල පුළුවන් තරම් ධාවනය කරනකොට සහ විශේෂයෙන්ම වාහනේ අනවශ්‍ය විදිහට රේස් කරන්නේ නැතුව බොහොම කාම්ලි ඩ්‍රයිව් කරද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගොඩක් හොඳ ෆෝල් එෆිෂියන්සි එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊට අමතරව RPM level එක ගත්තොත් එහෙම RPM එක 1 2 මේ වගේ රේන්ජ් එකේ ඔයගොල්ලෝ ධාවනය කරන අනිවාර්යයෙන්ම හොඳ එෆිෂියන්සි එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍ය තවත් දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ WagonR සහ ඕනම වාහනයක ටයර් ප්‍රෙෂර් එක ඔයගොල්ලන්ට හරියට තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ටයර් ප්‍රෙෂර් එක අනිවාර්යයෙන්ම හොඳට මොනිටර් කරන්න. at least ඔයගොල්ලෝ සති දෙකකට පාරක්වත් ඔයගොල්ලන්ගේ ටයර් ප්‍රෙෂර්ස් මොනිටර් කරන්න. ඉතින් ටයර් එකේ තියෙන ෆ්‍රික්ෂන් එක මේ හැම දෙයක්ත් එක්කම ඔයගොල්ලෝගේ අනිවාර්යයෙන්ම ෆුවල් කන්සම්ප්ෂන් එක ලොකුට වෙනස් වෙන chance එකක් තියෙනවා. ඔප්ටිමල් ටයර් ප්‍රෙෂර්ස් තියාගත්තොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳට තෙල් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එකම ඔයගොල්ලන්ගේ වාහනේ තියෙන සර්විස් එක ඊට පස්සේ ඔයගොල්ලන්ගේ බේසික් සර්විසිං ඩීටේල්ස් මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ on time ගානට වෙලාවට කරගන්න. ඉතින් මම මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන මරන් ගන්නම් ඔයගොල්ලන්ට. ඒවත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ වාහනේ ෆුවල් එෆිෂියන්සි එක බලපානවා. සර්විසිං කරන දේවල් විශේෂයෙන්ම බ්‍රේක් පෑඩ්ස් ඊට පස්සේ ඔයගොල්ලෝගේ ලියුප් කරන්න තියෙන තැන් ටික මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ බලලා කරගන්න. ඊළඟට ඩ්‍රයිව් කරද්දිත් ඔයගොල්ලෝ පුළුවන් තරම් ට්‍රැෆික් තියෙන පාරවල් මගරින් try කරන්න. ඊට අමතරව විශේෂයෙන්ම ඔයගොල්ලෝ Google Map එක බලුවට පස්සේ මේ alternative routes ගොඩක් හොයාගන්න පුළුවන් කොළඹ මෙහෙම රයිඩ් කරද්දී. ඒත් එකම peak hours වල travel කරන එක පොඩ්ඩක් අඩු කරන්න බලන්න. විශේෂයෙන්ම දහවලේ travel කරද්දී ඔයගොල්ලෝ AC එකෙම ලොකට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ fuel consumption වැඩි වෙනවා. ඉතින් මේ වගේ fuel saving tips උත් පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වාහනේ fuel consumption එක වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය දේවල් ටිකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට මේ අලුත් WagonR මොඩල් එකේ ෆුල් කන්සම්ප්ෂන් එක නැත්නම් තෙල් කරන විදිය සම්බන්ධව හොඳ අයිඩියක් එන්න තියෙයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මම ලබන සතියේ රීෆිල් කරාට පස්සේ ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් අරන් එන්නම්. මගේ මේ සතිය ඇතුළත ෆුල් කන්සම්ප්ෂන් එක කොහොමද වෙනස් වුනේ කියන සම්බන්ධව ඒ සම්බන්ධ අප්ඩේට් එකක් අරන් එන්නම්. ඉතින් මම අර කලින් කිව්වා ඔයගොල්ලන්ට මේ මොඩල් එක සහ මීට පස්සේ තියෙන මොඩල්ස් වල නම් කිසිම බාහිර අවශ්‍යතාවයක් නැහැ. වාහනේ හොඳටම තෙල් කරනවා. ඒක නිසා ඔයගොල්ලන්ට කිසිම ෆෝල් ලැන්ක්සයිට් එක නැතුව ඔයගොල්ලන්ගේ වෙහිකල් යූස් කරන්න පුළුවන්. ඉතින් අමාරු questions තියෙනවා නම් ඒවත් දාන්න මම පුළුවන් තරම් ලබා දීමක් කරන්න නැත්නම් වීඩියෝ එකකමත් හදලා දාන්නම්. ඉතින් මගේ contact details දාලා තිනවා ඔයගොල්ලන්ට කැමති නම් මාව contact කරන්න පුළුවන්. ඉතින් තවත් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ හම්බෙන්න ඉක්මනටම හැමෝටම ජය. හැමෝම පරිස්සමෙන් drive කරන්න. bye.